හෙලෝ යාළුවනේ ඉතින් ඔයාලා අදත් සෙට් වෙලා ඉන්නේ travel with යරුවා YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් අලුත්ම වගේම මේක වෙනස්ම වීඩියෝ එකක් වෙනවා නොවනු මානයි. මොකද මම අද සමනල කන්ද පිළිබඳව ඉතිහාස කතාව හෙළිදරව් කරන්නයි හදන්නේ. ඉතින් ඔයාලටත් සාධාරණ ප්‍රශ්නයක් හිතේ තියෙන්නේ නැති නේද? මහා කාරුණික බුදුන් වහන්සේ සමනොල ගිරි කන්ද උඩ ඇයි වම් සිරිපා පතුළුම තැබුවේ කියලා. දකුණු සිරිපතුල් ස්පර්ශ වුණේම නැද්ද කියලා. මම අද මේ වීඩියෝ එකකින් ඔයාලට ඒ ගැනයි පැහැදිලි කරන්න යන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් අනිවාර්යෙන්ම ඔයාලට මේ ලෝකය ගැන, මේ පෘථිවිය ගැන, අපි ඉන්න මේ ශ්‍රී ලංකාව ගැන මහා දුකක් සහ සමනොල ගිරි කන්ද ගැන මහා කෘතුහලයක් ඔබට අනිවාර්යෙන්ම ඇති වෙයි. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. අද දවසේදී මම ඔබට අතිශය වැදගත් සහ බරපතලම රහස එලි කරන්න කැමති. හොඳින් අවධානයෙන් අහන්න ඉන්න. සමනල මුදුනෙන් ආරම්භ වූ හෙළ ජාතයේ උප්පත්ති කතාව පිළිබඳ හෙළිදරව්වෙන් අවසන් කරන්න මන් කැමතියි. මහා කාරුණික බුදුන් වහන්සේ මොකටද සමනල කන්ද මුදුනේ වම් සිරිපා ලකුණුම තිබ්බේ? දකුණු සිරිපතුල ස්පර්ශ වුණේම නැද්ද? මම ඔබට හිතන්න කිව්වා. මිනිස්සු සිරිපා කරුණා කරන්නේ කොච්චර අමාරුවෙන්ද, අපහසුවෙන්ද? මහා කාරුණික බුදුන් වහන්සේ ඇයි එහෙම දෙයක් කරේ කියලා ඔබටත් සාධාරණ ප්‍රශ්නයක් තියෙන්න ඇති. මම කියන්නම්. සමනල කන්ද කියන්නේ ගිනි කන්දක්. සක්‍රීයව පැවති ගිනි කන්දක්. මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැන්ගා කියලා කවියක් ඔබත් අහලා ඇති. ගංගාවලින් ජලය ගලන්න ගත්තේ පසු කාලීනව. සමනල කන්ද මුදුනේ සිට පැන නැන්ගින් ලාවා, ගිනි පුළිඟු, වලවේ ගඟ අද රටේට ශක්ති සපයනවා. ලක්සුමන සාමන්ත්‍රයෙන් බුදුරජාණන් වහන්සේට සමනලට ආරාධනා කරේ එයට විසඳුමක් ලබා ගැනීමටයි. මොකද මේ වෙන විටත් යළිත් සමනල ගිනි කන්ද සක්‍රීය වෙමින් පැවතුණා. බුදුන් වහන්සේ එතනදී ධර්ම දේශනාව ගොස් සිද්ධ කරලා හදවත පිහිටා තිබෙන වම් පාර්ශවයේ වම් පාදයේ තබා අදිෂ්ඨානයක් සිද්ධ කරා. ඒ අදිෂ්ඨානය නිසාම සමනල ගිනි කන්ද වසර 5000කට අක්‍රීය වුණා. ඒ උන්වහන්සේගේ මහා කාරුණික භාවය ඊට ගෞරව කිරීමක් වශයෙන් එදා පටන් අපි බුදුන්ගේ සිරිපතුල වඳින්න සමනොල නැග්ග ජාතියක්. නමුත් මේ වසර 5000න් දැනටමත් වසර 2600ක්ම ගෙවී අවසන්. තවත් තිබෙන්නේ එවැනිම පුංචි කාලයක් පමණයි. ඒ නිසයි බුදුදහම වසර 5000යි මේ රටේ තියෙන්නේ කියලා කිව්වේ. මොකද ඉතිහාසයේ ලියවුණු කතා අනුව මා සොයාගත් දේවල් අනුව අනිවාර්යයෙන්ම තවත් වසර 2500කින් සමනල පුපුරනවා. ඉන් පසුව මේ පුංචි දූපත සහ මුලින්ම විනාශ වෙලා යනවා. සූර්යයන් 7ක් එකවර පෑයූ වගේ රස්නයක් ඇතිවන්නේ එයින් නගින ගිනි පුළිඟු නිසයි. සත්‍ය උද්ගමන සූත්‍රයේ යලි ගැඹුරින් කියවන්න. මම මේ දේවල් ඔබට පැහැදිලි කරලා විස්තර කරලා කියලා දුන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. ඔබ මේ නොදැන සිටියා නම් තවත් වසර 2500කින් මේ පෘථිවියට මිනිස්සෙකු හෝ වෙනත් ආත්මයක් ලබා පැමිණෙනවා. එදිනට ඔබ ආශා කළ, ආදරය කළ සියල්ල ගිනි පුළිඟු බවට පත් වෙලා යනවා දකින්න ඔබට සිද්ධ වෙනවා. මිනිසුන් සතා සිව්පාවන් ගිනි පුළිඟු වලින් වසාගෙන උණු වෙලා යනවා දකින්න සිද්ධ වෙනවා. ඔබට අතිශය භයානක සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක මේ රටට විතරක් බලපාන දෙයක් නෙවෙයි. මුළු පෘථිවියටම බලපානවා. සමනොල සක්‍රිය වීමත් එක්කම මුළු පෘථිවියම එහි අවසානයේ සටහන් කරගන්නවා. මේක කල්ප විනාශය නෙවෙයි, ලෝක විනාශයයි. මේ සිදුවීම් මාලාවෙන් පසුව පායන හිරු රැසින් ලෝකය යලි ආරම්භ වීම සිද්ධ වෙනවා. ඉන් පසුවයි මෛත්‍රී බුදුන්ට වෙන් වූ යුගය ගොඩ නැගෙන්නේ. පව්කාරයින්ටත් පින්නැත්තන්ටත් අදාළ නිවැරදි ස්ථාන හිමි වෙනවා. මට අවශ්‍ය ඔබට මේ දැනුවත් කර තවත් වසර 2500කින් සමනල පුපුරා යන යුගයේදී ඔබව මේ පෘථිවියට නොපැමිණ වෙනත් සුදුසු ස්ථානයකට ගෙන යෑමයි. මා සොයාගත් කරුණු අනුව ලෝක 31ක් තිබෙනවා. ඒ ලෝක 31 අතර අපායවල් 4ක් ඇතුළත් වෙනවා. ඒ අපායවල් 4 තමයි සතර අපාය නමින් නම් කොට තිබෙන්නේ.
ඒ අපායවල් 4 ඇරුණුකොට ඔබට අනික් ඕනෑම ස්ථානයක් තෝරා ගැනීමට හැකියාව තිබෙනවා. ඉනුත් මිත්‍යා දෘෂ්ටික නොවි සම්‍යක් දෘෂ්ටික වීම ඔබේ වගකීමයි. ඔබට පුළුවන් අවශ්‍ය නම් මේ දැන්ම ගෞතම බුද්ධ ශාසනයේ රැඳෙන්න. නැතිනම් මේ සසර බිය දැන නිවැරදිව කටයුතු සිදු කරන්න. තීරණය ඔබ සතුයි. ඉතින් ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ කියලාත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? ඒත් එක්කම තවත් දැන් ඔයාලට කියන්න කෘතුහලයක් ඇති වෙන තියෙනවා. මගේ හිතේ තියෙන කෘතුහලය. මගේ හිතේ තියෙන කෘතුහලය තමයි මේ සොයාගත් දේවල් වලින් මම මේක 90%ක්ම විශ්වාස කරනවා මේ කතාව. ඒත් අයියන්නේ 100% විශ්වාස කරන්නේ නැත්තේ. ඒකට හේතුව තමයි මට හිතේ චූටි තැනක කොන එක ප්‍රශ්නයක් තිබෙනවා. සමනල කන්ද එච්චර ලොකුද කියලා. සමනල කන්ද ලොකුයි තමයි. ඒත් ලෝකයම විනාශ වෙන්න තරම් ලෝක විනාශය එයින් සිදු වෙන්න එතන තමයි මගේ හිතේ තියෙන කුතුහලය. ඒ ගැනත් ඔයාලට හිතන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න තවත් කෙනෙක්ට සහ මටත් දැනගන්න. ඒ වගේම ඔකට තවත් එක කතා කියනවා. සමනල කන්දේ දේව කොට්ටාසයක් වාසය කරා. ඒකේ රජු තමයි සුමන සමන් දෙවියන්. සුමන සමන් දෙවියන් බුදුහාමුදුරන්ගෙන් බණ අහලා සෝවාන් වෙච්ච කෙනෙක් කියලා කියනවා. ඒක නම් ඇත්ත මං හිතන විදිහට. ඒ වගේ දේවල් සුමන සමන් දෙවියෝ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා උතන සිරිපතුල පිහිටවලා ඊට පස්සේ ඕගනියන් දෙවියන්ට වැඳ පුදා ගන්න නිර්මාණය කරපු ස්ථානයක් විදිහටත් හඳුන්වනවා කියලා ඉපැරණි ඉතින් කතාවල තියෙනවා. ඉතින් කොහොමත් මම ගොඩක් විශ්වාස කරන්නේ මේක අපේ සිරිපාදේව කතා කරන තවත් ඉදිරියට වීඩියෝ එකක් එනවා ඊළඟ වීඩියෝ එක. ඒකත් අනිවාර්යෙන් බලන්න. මේක ඉතුරු ටික මම ඒකේ පැහැදිලි කරලා දෙන්න ඔක්කොම. එහෙනම් අපි කියන්න හැමෝටම ජය වේවා. අපිව subscribe කරන්න. තව මේ වගේ දේවල් දැනගන්න. මේක දන්නේ නැති කෙනෙක්ටත් බලන්න අනිවාර්යෙන්ම share පරක් දාන්න යන්න. ජය වේවා.